එතනින් පස්සේ කාර් එක පුපුරලා යනවා. ඒක ඇතුලේ ගමන් කරපු ඉරාන විද්‍යාඥයා මරණයට පත් වුණා. මේ අපි කිව්වේ පසුගියදා ඉරානයේ සිද්ධ වුණු මොසාඩ් මෙහෙයුමක් ගැන. වැඩේ කියන්නේ මේ වගේ මෙහෙයුම් කිහිපයක්ම ඉරානය පුරා සිදු වුණු අතර මෙහිදී ඉරානයේ ලොකු පුටුවල කිහිප දෙනෙක්ම මරණයට පත් වුණා. ඉතින් මේ ප්‍රහාර වලින් කවුද මරණයට පත් වුනේ? ඒ වගේම ඊශ්‍රායල් ඉරාන යුද්ධයේ වර්තමාන තත්ත්වය කොහොමද? ඒ ගැන කතා කරමු අද අපි මේ වීඩියෝවෙන්. අපි ඉරානයට පහර දෙන්නේ නැහැ. හැබැයි පුංචි හරි පහර දීමක් සිද්ධ වුණොත් මුළු ඇමරිකාවේ හමුදාවම අපි ඉරානයට එවනවා. මේ විදිහට පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්. ඇමරිකාව මේ විදිහට පැවසුවේ ඉරානය කරපු අනතුරු ඇඟවීමෙන් පස්සේ. ඉරානයේ ඊට කලින් අනතුරු ඇඟෙව්වා ඊශ්‍රායලයට උදව් කරන ඇමරිකාව ඇතුළු මැද පෙරදිග රටවල් වල හමුදා කඳවුරු වලට පහර දෙනවා කියලා. ඉතින් ඒකට ප්‍රතිචාර විදියට තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදියට පවසලා තිබ්බේ. කොහොම හරි ඇමරිකාව මේ යුද්ධය සඳහා සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඊශ්‍රායලයට ගහන්න දෙන්නෙත් නැහැ. හැබැයි ඇමරිකාව මේ යුද්ධය සඳහා සහභාගී වුණේ නැති වුණත් ඊශ්‍රායලයට එල්ල කරන මිසයිල් ප්‍රහාර නවත්තන්න ඔවුන් උදව් කරනවා. ඒ වගේම යුද්ධයට කලින් ඇමරිකාව ඇතිතරම් වෙපන්ස් දීලා තමයි තියෙන්නේ ඉරානයට පහර දීම සඳහා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ස් පණිවිඩයක් මගින් පවසලා තිබ්බේ මේ යුද්ධය සාකච්ඡා මගින් නවත්වා ගන්නා ලෙසයි. කොහොම හරි ඇමරිකාව මේ වෙනකොට ඉරානය රවට්ටලා තියෙනවා කියලා ලෝකෙම කතා වෙනවා. ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඉරානයත් එක්ක න්‍යෂ්ටික සාකච්ඡා කරලා අඟවලා තියෙනවා ඉරානයට දැන් ඊශ්‍රායලයට පහර දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඊශ්‍රායලය ගහන්න කලිනුත් ඇමරිකාව පවසලා තියෙනවා ඊශ්‍රායලයට ඉරානයට පහර දෙන්න එපා කියලා. හැබැයි මේ ඔක්කොම කරලා තියෙන්නේ ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්නේ නැහැ කියලා අඟවන්න. කොහොම හරි පසුගියදා නැවත වතාවක් ඊශ්‍රායලය සහ ඉරානය භයානක ප්‍රහාර මාලාවක් එල්ල කරගත්තා. මේ නිසා දෙරටටම විශාල හානි සිද්ධ වුණා. කොහොම නමුත් ඊශ්‍රායල් වැසියන් භූගත බංකර තුලට ගිහිල්ලා දිවි බේරා ගැනීම නිසාම දිවි හානි අඩුවෙන් තමයි වාර්තා වෙන්නේ. නමුත් ජීවිත හානි නැතුවම නොවේ. අඩුවෙන් තමයි වාර්තා වෙන්නේ. මේ ප්‍රහාර නිසා ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක්ද තුවාල ලබලා තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ මේ වෙනකොට 13 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. නමුත් ඉරානයේ මේ වගේ හැකියාවන් නැති නිසා සාපේක්ෂව ජීවිත හානි වන ප්‍රමාණය වැඩි. ඉරානයේ මේ වෙනකොට 200කටත් වඩා වැඩි පිරිසක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඊශ්‍රායලයේ මහා පරිමාණ ප්‍රහාරයක් ඉරානය වෙත එල්ල කරන්න සූදානම් වෙනවා කියලත් වාර්තා වෙනවා. මීට අමතරව ඊශ්‍රායලයේ අනතුරු අඟවලා තියෙනවා ඉරාන හමුදා කර්මාන්ත ශාලාවට සිටින ජනතාව වෙතට. ඊශ්‍රායල් හමුදාව අනතුරු අඟවමින් පවසලා තිබ්බේ වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න කියලා. එසේ නොමැතිනම් මේ ජීවිතවලට වග කියන්නේ නැහැ කියලා ඊශ්‍රායලය පවසනවා. ඒ වගේම ඊශ්‍රායලයට ඉරානයේ ප්‍රහාර එල්ල කළොත් බේරා ගැනීමට ප්‍රතිමිසයිල් එල්ල කිරීමට මේ වෙනකොට ඇමරිකාවේ යුද නෞකා කිහිපයක්ම අවට කලාපයට එවලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් ඉරානයට පහර දීමටත් මේ නෞකාවලට පුළුවන්. ඒ වගේම පසුගිය දවසේ ඊශ්‍රායලය කළ මෙහෙයුම් වලින් ඉරානයේ හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානියාද මරණයට පත් වෙලා තියෙනවා. බුද්ධ්‍යංශයේ දෙවනියත් ඝාතනය කළා තියෙනවා. මේ විදිහට ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රධාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම ඝාතනය කළා තියෙනවා. අමතක කරන්න එපා ඊශ්‍රායලයේ මේ ප්‍රහාරය පටන් ගන්නකොටත් මුලින්ම කළේ ඉරාන හමුදා අණ ප්‍රධානියාව ඝාතනය කරපු එක. ඒ නිසා යුද්ධය පටන් අරගෙන පැය 5ක් යනකම් ඉරානයට අණ දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම ඉරානය ඇතුලේ කාර් බෝම්බ කිහිපයකුත් පිපිරලා තියෙනවා. ඒ මෝටර් බෝම්බ වලින් ඉතුරු වෙලා හිටපු න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිප දෙනෙක්ම මරලා දාන්න ඊශ්‍රායලයට හැකියාව ලැබුණා. කොහොම හරි අද වෙනකොට මේ යුද්ධය නිසා ඉරානයට න්‍යෂ්ටික විද්‍යාඥයන් 14 දෙනෙක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ඉරානයට කිසිම අවස්ථාවක විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ කියලා පාකිස්තානය පවසනවා. අවශ්‍ය වුණොත් උදව් දීමට පැමිණෙනවා කියලා තමයි පාකිස්තානය පවසන්නේ. මීට අමතරව රුසියාවට මේ වෙනකොට ඊශ්‍රායලය ගැන සැකයක් ඇවිල්ලා තියෙනවා. ඉරානයේ පසුගිය දවසකදී සිද්ධ වුණු රහස් මෙහෙයුම නිසා තමයි මේ සැකයක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මතක ඇති පසුගිය දවස්වල යුක්‍රේනයෙන් රුසියාවට සාර්ථක ප්‍රහාරයක් එල්ල වුණා රුසියාවේ තියෙන යුද ගුවන් යානා ඉලක්ක කරලා. කෙසේ හෝ මේ වෙනකොට මේ ප්‍රහාරය සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් එක සම්බන්ධයිද කියලා ලොකු සැකයක් ඔවුන්ට ඇවිල්ලා තියෙනවා. ඒ සැකයට හේතුව තමයි පසුගියදා ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරපු ප්‍රහාරය. ඉතින් මේ වීඩියෝව ඉස්සරහට යන්න කලින් අපි පොඩ්ඩක් බලමු යුක්‍රේනයේ රුසියාවට එල්ල කරපු ප්‍රහාරය ගැන. යුක්‍රේනයේ මෙතනදී සුපිරිම සැලැස්මක් ගහලා තිබ්බා. රුසියාවේ මිසයිල් ආරක්ෂණ පද්ධති ගොඩක්ම දියුණුයි. ඒ නිසා දේශ සීමා හරහා ඩ්‍රෝන් යවල ඇටැක් කරන්න කොහොමත් බෑ. කොහොම හරි දේශ සීමාවන් හරහා ඩ්‍රෝන් යවුවොත් තමයි මිසයිල් ආරක්ෂණ පද්ධති වලට අහු වෙන්නේ. ඒ නිසා යුක්‍රේනය කලේ ඩ්‍රෝන් යානා කොටස් වෙන වෙනම අරගෙන ගිහිල්ලා රුසියාව ඇතුළේදී මේවා එකලස් කරලා රුසියානු ගුවන් කඳවුරු වලට ප්‍රහාර එල්ල කළා. කන්ටේනර් වල දාලා රුසියාවේ ගුවන් කඳවුරු ළඟට යවලා ඊට පස්සේ තමයි
තමයි ගුවන් කඳවුරු වලට පහර දුන්නේ. කන්ටේනර් ඩ්‍රයිවර්ස්ලා හොයාගත්තෙත් රුසියාවෙන්ම තමයි. හැබැයි වැඩේ කියන්නේ මේ කන්ටේනර් පැදගෙන යන ඩ්‍රයිවර්ස්ලා දැනගෙන හිටියෙත් නෑ ඔවුන් යන්නේ යුක්‍රේන ප්‍රහාරයක් සඳහා කියලා. මොකද ඒ කන්ටේනර් රථ සහ ඩ්‍රයිවර්ලා යුක්‍රේනය විසින් කුලියට තමයි අරගෙන තිබුණේ. එච්චරම තමයි මේ ඩ්‍රයිවර්ස්ලා ඒ ගැන දන්නේ. අනිත් එක යුක්‍රේනයේ කන්ටේනර් ඇතුළට දාලා තිබුණේ ඩ්‍රෝන් යානා නෙවෙයි. ඔවුන් පටවලා තිබුණේ ලී පෙට්ටි. මේ ලී පෙට්ටි ඇතුලේ තමයි ඩ්‍රෝන් යානා සංගවලා තිබ්බේ. ඩ්‍රෝන් යානා ගුවන් කඳවුරු ළඟ ඉඳලා තමයි ප්‍රහාර එල්ල කළේ. ඉතින් මොකක් හරි හේතුවක් නිසා ඩ්‍රයිවර් මේ පෙට්ටියක් ඇරලා බැලුවොත් එතකොට ලී පෙට්ටිවල බෝම්බයක් සවි කරලා මොනවා හරි හේතුවක් නිසා පෙට්ටිය මගදී ඇරලා බැලුවොත් බෝම්බයක් සවි කරලා තියෙනවා. මේ නිසා ඩ්‍රෝන් යානාවල තියෙන පිපිරෙන අවි සියල්ලම පිපිරලා යනවා. එතකොට මේ වාහනය පදවගෙන ආපු ඩ්‍රයිවරුත් මරණයට පත් වෙනවා. එතකොට ප්‍රහාරය වෙනකන් රුසියානු හමුදාවටත් අනිත් ට්‍රක් රථ රියදුරන්ටවත් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න විදියක් නැහැ. ගුවන් තොටුපොළ ළඟට ගියාට පස්සේ කන්ටේනර් එකේ ඉහළ කොටස විවෘත වෙලා ඩ්‍රෝන් යානාවේ කන්ටේනර් එකෙන් පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වගේ ප්‍රහාරයක් කරන්න නම් අනිවාර්යයෙන්ම සැටලයිට් තියෙන රටකින් උදව් ලැබෙන්නම ඕනේ. ඒ නිසා මේ ප්‍රහාරය එල්ල කළේ යුක්‍රේනයේ තනියෙන් නෙවෙයි. කොහොම හරි පස්සේ යුක්‍රේනය පවසලා තිබ්බා ඔවුන් මේක වසර එකහමාරක් තිස්සේ සැලසුම් කළා කියලා. හොඳට මතක තියාගන්න වසර එකහමාරක්. ඉතින් කොහොමද මේකට ඊශ්‍රායලය සම්බන්ධ වෙන්නේ? හොඳට මතක් කරලා බලන්න ඊශ්‍රායලයේ ඉරානයට එල්ල කරපු ප්‍රහාරය ගැන. ඊශ්‍රායලයේ ඉරානයේ මිසයිල් ආරක්ෂණ පද්ධති විනාශ කළා දැම්මේ මේ විදිහටම තමයි. ඊශ්‍රායලය පවසන විදිහට ඔවුන් මාස 8ක් මේක සැලසුම් කරලා තියෙනවා. හොඳට බැලුවොත් තේරෙනවා මේ සැලසුම් දෙකම ගොඩක් සමානයි කියලා. ඒ කියන්නේ මේ ප්ලෑන් දෙකම ගහලා තින්නේ එක පාර්ශවයක් කියලා තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් සැලසුම් දෙකම නිකන් එක වගේ වෙන්නේ කොහොමද? කොහොම හරි රුසියාවට මේ ගැන තියෙන්නේ සැකයක් විතරයි. ඉතින් පුටින් අනතුරු අඟවලා තිනවා ඊශ්‍රායලයේ ඉරානයට පහර දීම ගැන. ඉතින් අමතක කරන්න එපා යුක්‍රේනයේ ජනාධිපති කවුද කියලා. යුක්‍රේනයේ සෙලෙන්ස්කි කියලා කියන්නේත් යුදෙව් ජාතිකයෙක්. ඒ වගේම කිසිම වෙලාවක අමතක කරන්න එපා ජර්මනියෙන් බිහිවුණු නායකයා කියපු කතාව. යුදෙව්ව මැරුවා කියලා හැමෝම මට බනිනවා. මම හැම යුදෙව් ජාතිකයෙක්ම ඝාතනය කළේ නැහැ. ටික දෙනෙක් ඉතුරු කළා. ඉතින් අනාගතයේදී යුදෙව්ව කවුද කියලා දැනගත්තම එයාලා තවදුරටත් මට බනින එකක් නැහැ. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.